අපි දෙන්න රොටි හදන්න යන්නේ. එයාට නම් හදන්නේ ආල් පිටි වලින්, අපිට හදමු පාන් පිටි වලින්. හැමෝම රොටි හදන්න දන්නවනේ. ඒ වුණාට මම හදන විදිහට හදලා බලමු. ඒක හරියම රසයි. පත්තරයක් එලාගෙන අපි දෙන්න පත්තර පිටුව චෝටි. අපි දැන් මේකට ඉන්නක පාන් පිටි කාලා ගන්න ඕනේ. අම්ම මේ වගේ ඉන්නවා. කොයියෝ ඉන්නවා. අපි පාන් පිටි නම් හලලමයි ගන්නෙ. මොකද කඩවල වලින් පාන් පිටි ගන්නකොට ඒ වගේ මේ පණුව ඉන්නවා, ගුල්ලෝ ඉන්නවා. ඒ නිසා හලලම තමයි ගන්න ඕනේ ලෝස් ගන්නකොට. Sui nè Tommy. Ikane. Puta cutta kalan. Sui nè. Maniකට පුළුවන් හලන්න. සෝයිද? මෙයාලත් එක්ක වැඩ කරගන්නකොට ඉතින් හරිම අමාරුයි තමයි. එයාලා මේ තුලින් ලබා ගන්න අත්දැකීම් එයාලගේ ජීවිතේට මාරුම පිටුවහලා. වැඩ දෙක කරනවා ඉතින් අපමණික. වැඩ දෙක කරනවා ඉතින් අපමණික නේද? නිෂෝයි. පොල් ගෙඩිය බින්දලා ගමු. බයයිද පොල් ගෙඩියද? පොල් බයයි. ගාදි බයයිද? බයයි. ගානු. අන්තිමේක බය නෑ නේද? නෑ නෑ. කේනේ. රසයිද? රසයි. අපි නම් පොල් වතුර තුක් කන්නේ නෑ නේද? තුක් කන්න එපා. නෝ කියන්නේ. නෝ. පොල් වතුර එක බොනකම් අම්ම පොල් ගන්නම්. හාද? හා. පිටෝකලිය අයියේ. හාද? පොල් ගෙඩිය කනවද? රොටි වලට හොඳට පොල් දාන්න ඕනේ. එතකොට තමයි රස පොල් ගෙඩියක්. මම නම් දානවා පොල් ගෙඩියක්. රොටි වලට පොල් වැඩි වුණාට කමන්නේ. පොල් කන්න හොඳයි තුති බබාලා. පොල් කන්න හොඳයිද? මම දැන් හදන්නේ පාන් පිටි රොටි. ඒ වුණාට මම බබාට හාල් පිටි රොටි එකක් තමයි හදන්නේ. එයාට මේ පාන් පිටි දෙන්න. මේ තියෙන්නේ අපි ගාගත්ත පොල් ටික. මෙතන පොල් ගෙඩියක පොල් තියෙනවා. අපි මේකට හීනියට කපාගත්ත ලුණු ටිකුත් දාගන්න ඕනේ. මේ රොටි කනකොට ලුණු හැපෙද්දි හරි රසයි. ලුණු. මිරිස් දායෝ නන්ත අම්මා මැනිකට දාන්නේ මේ අම්මගේකට දාන්නේ. මිරිස් කරල් දෙකක් වගේ දාමු. මිරිස් කරල් දෙකක් විතර දාපුවම හොඳයි. ඉතින් සැරට රසයිනේ. චචයි. ආසයි. දෙන්න දෙන්න. බබා දානවා. මම චුට්ටක් දාන්න. ලුණු චුට්ටක් දාගන්න ඕනේ. මේ ලුණු පොල් එකට එකතු කරලා දාන්න ඕනේ. නැත්තම් මේ දාන්නේ ලුණු කුඩුනේ. ඒ වුණාට දිය වෙන්නේ. ඒ නිසා මේ ලුණු චුට්ටක් මේ පොල් එකටම දාගන්න ඕනේ. දාලා හොඳට අනා ගන්න ඕනේ. තා ටිකක් දාන්න ඕනේ. පොඩ්ඩයි ඔය වැඩි. අම්මු කන්න බැරි වෙයි. තුට්ටක් දාන්න තුට්ටක්. හයිටි දාන්න. තුට්ටක් කියන්නේ මේකල. හරි. කිනි තුට්ටක් දාමු. මේ මම රොටි හදනකොට සීනි දානවා. සීනි ඉන්නකම් සීනි හැන්දක් විතර වගේ දානවා. එතකොට මේ කන්නේ ලුණු මිරිස් එක්කනේ. එතකොට රොටි එක මාර රසයි. සීනි හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කරනවා. ඒක අනන්නේ පැහැුණු උණු වතුර වලින් පැහිච්ච උණු වතුරෙන් රොටි අනපුවාම රොටි එක මෙලෙකට තියෙනවා. නැත්තම් අර තද ගතියක් වගේ දැනෙනවනේ. ඒ නිසා උණු පැහිච්ච උණු වතුරෙන් තමයි මම රොටි එක අනන්නේ.
දෙන්නම් ඉන්න මැනික මේ ඔයාගේ රොටියට මේකෙන් ඕකට දාගන්න ඕනේ පොල් ටිකක්. ලුණු සීනි ගානට තියෙනවා. මේකෙන් මම කොටසක් බබාගේ රොටිය හදන්න අයින් කරනවා. මොකද එයාට හදන්නේ හාල් පිටි රොටිනේ. එයාට පාන් පිටි දෙන්නේ නැහැ මම. පොල් ගොඩක් තියෙනවා බබාට මේ. බබාට පොල් ගොඩයි. ඔයාගේ රොටියට හාල් ටික අඹරකින් ඉන්නේ. මම කළු බබාම ඕ. දැන් අපි සුදු මැණිකගේ හාල් එක අඹර ගන්න තමයි මේ හදන්නේ. චෝටි මැණිකගේ රොටියටත් අපි පොල් කාලක වගේ පොල් දාගන්නවා. බබාලට පොල් දෙන එක ගුණයිනේ. ඒ නිසා බබාගේ මේ රොටියටත් පොල් කාලක වගේ පොල් එකතු කරගන්නවා. මේ තියෙන්නේ බබාගේ මිශ්‍රණය. මම මේකට කැරට් චුට්ටකුත් එකතු කරගන්නවා. සුදු මැණික ඔයා පෝෂණ රොටි කන්න ආසයි නේද? ආසයි. ඒකනේ. බබාගේ රොටිය මම කෙසෙල් කොණයක වඩා ගන්නේ නැත්තම් ගලවන්නත් අමාරුයි දාන්නත් අමාරුයි. මේ එයාගේ රොටි ඉස්සෙල්ලම හදනවා මොකද මේ චූටි මැණිකට දැන් දොයි මතයි නේද? ඒකනේ. ඉන්න ඔයාට දෙන්නම් ඉන්න. චූටි මැණිකගේ රොටිය තමයි අපි ඉස්සෙල්ලම ඉඳන් යල්ලන්න එපා. මේක පාල කන්න. හා කන්නකෝ යා. මේ තියෙන්නේ චූටි මැණිකගේ රොටිය. බබාගේ රොටිය හදාගෙන අපේ රොටිය හදනවා. එයා දොයිමත් වෙන දැන් ඉන්නේ. ඉක්මනට නිදාගනි. ඒ නිසා එයාගේ රොටිය හදලා ඉන්න ඕනේ. රොටිය වලට පිට යනකොට හොඳට අනා ගන්න ඕනේ. මේ නැත්තම් තමයි ඒක තද ගතියට තියෙන්නේ. හොඳට අනපුවාම මෙලේකට තියෙනවා. උණු වතුරෙන් අනන්නත් ඕනේ. තද උණු වතුරෙන්. Hoca baba. Hoca baba. Naughty word ikane. Sendo yauketa. Achai. 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 අතේ ඇලෙන්නේ නැති පදමට හදා ගන්න ඕනේ. ඉතින් මැණිකගේ රොටිය. Sudah. Sudah. Benar. Honda itu roti gede hatra kali. Ini Honda. මැණිකගේ රොටිය නම් හරියන්නේ නැහැ. චූටි මැණිකගේ රොටිය මම දැන් එයාට දුන්නා. එයා එක කනකම් මම දැන් අපේ රොටි ටිකත් හදනවා. රසයිද? ඉතින් ඔය කන්නේ මොනවද? චොටිය කන්නකෝ. රසයිද? මම කට්ට සම්බෝල එක හදන්න මේ දේවල් ටික තමයි පාවිච්චි කරන්නේ. රතු ලුණු, තක්කාලිය, ඊට පස්සේ දානවා අපි උම්බලකඩ මේ කෑලි මිරිස් දාන්න ඕනේ. අමු මිරිස් චුට්ටකුත් දානවා, දහි දාන්න ඕනේ, ලුණු දාන්න ඕනේ. මේ ටික දාලා හොඳට බ්ලෙන්ඩර් කරන්න ඕනේ. අපිට අර කඩවල වලින් දෙන්නේ ආප්ප කණ්ඩ. ආන්න ඒ හදන ලුණු මිරිස් එක තමයි මම රොටි කණ්ඩ හදන්නේ. රොටි වලට සීනි දාන නිසා මේ ලුණු මිරිස් එකත් එක්ක හරිම රසයි. ලුණු මිරිස් එකට මේ ටික හොඳට මේ බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. තක්කාලි, උම්බලකඩයි, රතු ලුණු. හරිම රසයි මේ ලුණු මිරිස් එක.
මැදි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න මේ සැරට කන්න පුළුවන් රසයි. සුදම්මි ඔක්කොම කෑවද? ඒකනේ ෂෝයි. මෙන්න මේ ගානට බ්ලෙන්ඩර් කරගන්න. මේ තියෙන්නේ අපි හදන රසම රස රොටි. ඔයාට පුළුවන් මේ විදිහට හදලා බලන්න. රොටි අනනකොට අනිවාර්යෙන් ඒකට සීනි චුට්ටක් දාන්න ඕනේ. ලුණු මිරිස් එකත් මේ විදිහට හදා ගන්න. එතකොට හරියම රසයි. රොටියට සීනි දාන නිසා ලුණු මිරිස් එක මේ විදිහටම තියෙන්න ඕනේ. එතකොට තමයි රස. කම්මු රසයි කමුද? රසයි කම්මු. කම්මුකෝ අපි රසයි. මේ දයි කන්නපා. ඔයාලත් අනිවාර්යෙන් මෙහෙම රොටි හදලා බලන්න. රොටියට අනිවාර්යෙන් සීනි චුට්ටක් දාන්න. ලුණු මිරිස් එක මේ විදිහට හදාගෙන කන්නකො හරියම රසයි. අපි එහෙමනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.